ඉතින් යාළුවනේ ඔන්න ඩ්‍රීම් මොබයිල් එකේ වගේම ඩ්‍රීම් ඕරා එකෙත් මට content monetization එහෙම නැත්නම් CM tool එක හම්බුණා. ඉතින් අද තමයි මට මේ CM tool එක හම්බුණා කියලා මට message එක ආවේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක කරන්න හිතුනේ. මොකද මම මේ වෙනුවෙන් කරපු දේවල් ඔයාලට කියන්න ඕන නිසා. ඉතින් අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ videos දැනගන්න notification all bell icon එක click කරලා තියාගන්න. videos හැමදාම දානවා ඔයාලා වෙනුවෙන්. ඉතින් බලමු content monetization එක හම්බුනාට පස්සේ අපි කරන්න ඕන setup. එහෙම නැත්නම් steps මොනවද කියන එක ගැන. ඉතින් මෙතන මේ you are eligible to start earning. ඉතින් මට ගොඩාක් සතුටු දවසක් අද. මොකද මම මේ වෙනුවෙන් ගොඩක් කැප වුණා. ඉතින් මේ කැප වෙච්ච විදිය මම ඔයාලට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ අද කියලා දෙනවා. Congrats, now you can start earning money, get started and on board to the monetization tools available to you. ඉතින් මෙතන ඔයාලට බලාගන්න පුළුවන් resources and tools කියලා option එකක්. ඉතින් මෙතන මේ see what tools are available කියන එක ඔයාලට click කරන්න පුළුවන්. මේ වගේ content monetization එකක් හම්බුනාට පස්සේ ඔයාලට මෙන්න මේ step ටික තමයි follow කරන්න තියෙන්නේ. ඔයාලා බලාගන්න පුළුවන් ready to set up කියලා මෙන්න මේ වගේ interface එකක් අනිවාර්යයෙන්ම ඔයාලට එන්න ඕන. ඉතින් මෙන්න මේ content monetization කියලා තියෙන තැන earn money from Facebook for all your well performing eligible content කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ setup කියන එක click කරන්න. setup කියන click කරාට පස්සේ you are eligible to start earning කියලා මේ වගේ interface එකක් වලට බලා ගන්න පුළුවන්. setup now to get started. Turn creativity and influence into income. Get insights to grow your community, increase engagement and access new ways to earn. දර මේ engagement එකක් සහ ඔයාගේ community එකත් එක්ක හොඳට engagement එක කරගත්තරින් ඔයාට හොඳ earning එකක් ගන්න පුළුවන් කියලා තමයි මෙතනදී සඳහන් කරන්නේ. මෙතනදී කියනවා don't display ads on my content. එතකොට දැනට your public content is currently showing ads. ඒ කියන්නේ මගේ දැනට දෙන content වල ads play වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට how it works කියන එක බලා ගන්න පුළුවන්. earn from your creativity. ඔයාගේ original content දාන එක තමයි කියන්නේ. මගේ උනත් original content තියෙන්න ඕනේ. එතකොට තමයි ඒවට earning හම්බෙන්නේ. content including eligible public reels. ඔයාලගේ reels දානවා නම්, videos දානවා නම්, photos දානවා නම්, text දානවා නම්, store දානවා නම් මේ හැම එකක්ම ඔයාලට original ඔයාලටම ආවේනික වෙච්ච photos, videos ඒ දේවල් වෙන්න ඕන. ඉතින් මෙන්න මේක තමයි තියෙන rules ටික. ඉතින් track earning all in one place. ඉතින් මේක අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්, අපිට earn කරන්න පුළුවන් videos අපිට ගොඩක් උපදෙස් දෙනවා Facebook එකෙන් මේ සම්බන්ධව. ඉතින් මම මෙතන යටින් තියෙන setup කියන එක click කරනවා. ඊට පස්සේ මේ setup කියන එක දුන්නාට පස්සේ මගේ මේ විදිහට page එක එනවා. මගේ name එක මෙහෙම තියෙනවා. date of birth එක තියෙනවා. country එක තියෙනවා. මගේ earning එකේ මම edit information ගියාට පස්සේ මම මෙතන මගේ legal name එක දෙනවා. මගේ birth එක ඒක update information දෙනවා. confirm information දෙනවා. content monetization කියලා setting up content monetization කියලා වලට බලා ගන්න පුළුවන්. content monetization setup කරා කියලා ඔන්න message එක ආවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ content monetization එක මම setup කරගත්තේ. ඉතින් අද ඉඳන් මටත් පුළුවන් earn කරන්න Facebook page එක හරහා. ඉතින් මම ඉස්සරහට වීඩියෝ අරන් එන්නම් අනිවාර්යයෙන්ම ඔයාලට. හරි. දැන් බලමු අපි මේ content monetization එක ගන්න මම කරපු දේවල්. හරිද? ඉතින් මම මේ page එකේ කරන්නේ chocolate items. හරිද? එතකොට මේ chocolate items ගත්තට පස්සේ මේ chocolate items මම daily updates දැම්මා. ඊට පස්සේ මේ daily updates මගේ බලන්න මගේ page එකේ page have some issues. මගේ page එකේ issues තිබුණත්, ගැටලු තිබුණත් මම content monetization දුන්නා. ඒකට හේතුවක් තියෙනවා. මම දවසට උදේට මම දානවා post එකක් දානවා, feedback එකක් දානවා customers ලගේ. ඊට පස්සේ මම stories දානවා, reel එකකුත් දානවා. මේ විදියට මම හරියටම මාසයක් විතර මේ දේවල් කරගෙන ආවා. මම නැවැත්තුවේ නැහැ. මම හරියට මාසයක් විතර මේ දේවල් කරගෙන ආවා. මම නවත්තන්න නැතුව එක දිගට මේක consistently කරන් ආපු නිසා තමයි මට ඇත්තටම content monetization හම්බුනේ. සහ මම කමෙන්ට් වලට රිප්ලයි කරා කස්ටමර් ඒ කියන්නේ මගේ follow base එකේ ඉන්න අයට කමෙන්ට් වලට රිප්ලයි කරා. ඒ වගේම මම ලයික් දාන අයට ඉන්වයිට් කරා. ඒ වගේ මම හොඳ එන්ගේජ්මන්ට් එකක් පවත්වාගෙන ගියා මගේ page එකේ. ඉතින් මම හිතුවේ නැහැ මගේ page එකේ issue එකක් තිබුණත්
මේ තිබුණු නිසා මට content monetization හම්බේවිද කියලා මම ඉතින් බලාගෙන ඉඳියේ මගේ page එකේ තියෙන issue එක හරියනකම්. ඊට පස්සේ එතන ඉඳන් මම හොඳට වැඩේ කරන් යනවා කියන එක. නමුත් මම මගේ content දාන එක නතර කරේ නැහැ. මම text දැම්මා, මම photos දැම්මා, මම videos දානවා, මම reels දානවා. ඉතින් ওই දේවල් කරගෙන ගිහිපු නිසා තමයි අතනම content monetization හම්බුනේ. ඉතින් ඔයාලට හොඳම උදාහරණයක් තමයි මේ page එකක issue එකක් තිබුණත් content monetization හම්බෙන්න පුළුවන් කියන එක. බලන්න great job you had 70,000 ගානක follow මේ views ඇවිල්ලා තියෙනවා. බලන්න මගේ engagement එකත් 3.8k තමයි තියෙන්නේ last 28 days වලට. ඉතින් ඔයාලටත් පුළුවන් ද බලන්න මේ වගේ followers ලා මේ වගේ අර හොඳ engagement එකක් තියාගන්න සහ followers ලා base එක වැඩි කරගන්න. මෙතනදී ඔයාලා අර follow to follow කියන එක මේ use කරන්න එපා. follow to follow pages වලට යන්න එපා. මේ ඔයාලගේම දෙයක් දාලා ඉවරලා followers ලා එතනින් වැඩි කරගන්න බලන්න reels වලින්, photos වලින්, තව videos වලින් එහෙම. දැන් මගේ page එකේ මම දාන photos videos වලට ඉන්න කැමති අය එයාලා follow කරා. එයාලා like කරා. ඉතින් එහෙම නැතුව මම අර follow to follow කියන option එකට ගියේ නැහැ. ඉතින් මමත් ඕක දැකලා තියෙනවා follow to follow කරලා ඉවරලා ඔයාලට follow base එක වැඩි කරගන්න පුළුවන් මේ group තියෙනවා. නමුත් ඒකෙන් ප්‍රතිඵලයක් උනේ නැහැ. මම කලින් කරලා තියෙනවා. නමුත් දැන් මම කරන්නේ නැහැ. මම කෙලින්ම මේ මගේ followers base එක වැඩි වෙන්න ඉඩ දෙනවා නිකම්ම. මම content දානවා. contents දාන ගමන් මම එතනදී අර විදිහට fake followers ලා ගන්න යන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔයාලත් මෙන්න මේ මම කියපු උපදේශ ටික පිළිපදිනවා නම් ඔයාලටත් පුළුවන් වෙයි මේ විදිහට ඔයාලගේ page එකටත් content monetization on කරගන්න. බලන්න මගේ page එකේ issue එකක් තිබිලත් මට content monetization දුන්නා. මොකද මම හොඳ engagement එකක් පවත්වාගෙන යන නිසා තමයි ඇත්තටම මේ monetization හම්බුනේ කියන එක මට විශ්වාසයි. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලටත් මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මෙතන ඔයාලට payouts වලට ගියාට පස්සේ අපිට පුළුවන් payouts වලට ගිහිල්ලා අපේ setup කරන්න අපේ bank details දීලා ඒ වගේ දේවල් හැමදේම කරන්න පුළුවන්. tax forms පුරවලා everything ඉස්සරහට මම payout එකක් ගන්නකොට ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like එකක් දාන්න. පොඩි congratulations එකක් දෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම මටත් ඒක ගොඩක් සතුටක්. ඉතින් එහෙනම් මම ආයෙත් තවත් වීඩියෝ එකකින් එන්නම් ඔයාලට මේ වගේ වටින වීඩියෝ එකක් අරගෙන. එතකන් ඔයාලට සුබ දවසක්. හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ Facebook page එකත් මෙන්න මේ විදිහට මම කියපු step ටික කරලා ඉවර වෙලා ගොඩ දා ගන්න අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. I wanna be the best in the game, invest in my name. Check no restraints, I'm obsessed with the pain. I ingest, I retain, assess and I change. Possessed by the thought I'll be free one day from society's restraints, money, clout.